දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ දියැල්ල උඩට. දැන් ඉන්නේ යග්ගල පිල්ලේ උඩ. යග්ගල පිල්ලේ උඩටම යම් බලන්න. පට්ට 12 පාරක් උනේ. ඈ? යත හැක්? ඉදාතු මගට දිනා. දුර වැඩිනේ. පන්ති නන්නේ තමයි. මට මෙන්න මේක බලන්න ඕන නා එක දවසක්. ඔව්. මේක බලන්න ඕන නා මේක හරි වෙනස් තැනක්. හරි වෙනස් තැනක් කියන්නේ මේක ගලක් උඩින් ගලක් තියලා වගේ. බලන්න ගල් ගොඩක් උඩ ලොකු ගලක් තියලා තියෙන්නේ. මට හිතෙන්නේ මෙතන වෙනස්ම තැනක්. එක්කෝ පරණ නිකන් මට තේන්නේ සොහොන්ගයක් වගේ. සොහොනක් වගේ. නැත්තම් මෙතන මොකක් හරි වටිනා කියන දෙයක් තියෙනවා. ඔව්. මේකේ උඩින් කලක් කියලා තියෙන එක තමයි තියෙන්නේ. ඔව්. නිකන් ගුහා වගේ ඇතුළට තියෙනවා. ගුහා වගේ ඇතුළට තියෙන ඉතින් ළඟට යන්න බයයි. ළඟට යන්න බයයි. මෙතන මොකද්ද වන්දනේ කැලලකුත් තියෙනවා. ටිකක් අපි අමුතු දේවල් හොයන්න කැමති. හැබැයි ටිකක් අවදානම වැඩි. ටිකක් වෙනස් තැනක්. බලන්න ඒකේ පොඩ පිහිටීම. මට ඒක පෙන්නන්න ඕන. බලන්න මේ මෙතනක් ගලක් නිකන් අමුතු ලයින් එකක් නැද්ද කියලා. අර පේනවයි මේ ගල් කුට්ටි උඩ තමයි අර ගල් ලොකු ගල තියලා තියෙන්නේ. තියෙන්නේ. ඒක හැදිච්ච විදියක් නෙමෙයි නේද? තනින් පොඩි ගුහාවක් තියෙනවා. ගුහාවක් තියෙනවා. ඒක යටට තියෙනවනේ. හා. වගේ නේද? පළතුරු ඇත්තටම මේ ගොඩක් අය දන්නේ නැහැ මේ වගේ ලස්සන තැනක් ඇල්ගිටිය තියෙනවා කියලා. මේ විල දකුණ ඈත තවත් දියැලක්. දැන් ඉන්නේ ඒකේ උඩ ඉස්සන සුළුයි ඒ උනාට ලස්සනයි. බැටරි කොච්චර බැස්සත් මේ ලස්සනට මේක නොගෙන ඉන්න පුළුවන්.
මේ තියෙන වේවැල් නේද? මේ තියෙන වේවැල්නේ? එන බට જાතියක්ද? අපෝ කටුත් තියෙන බුදුවම. වේවැල් වල කටු තියෙනවද? එහෙනම් ඒවත් එක තමයි කපලා ගේන්න ඕනේ. ගහන්න බුල රජ කාලේ දඬුවම් දෙන්න බුල. ඒත් ලස්සනයි දිගටම. ලස්සනයි අපි ගිහිල්ලා බලමු බැටරිත් ලෝ. බැටරිත් ලෝ බලමු. ලස්සන තැනක් දැක්කම වීඩියෝ එකක් නොගෙන බෑනේ. මෙතනින් එහාට නම් දොළ පාර අඩුයි. දැන් ඉන්නේ මේ බෙරළිය රක්ෂිතේනේ. දැන් රක්ෂිතේ ඇතුලේ. බෙරළිය රක්ෂිතේ කියලා කියන්නේ සිංහරාජ වනාන්තරයේ එක කොටසක්. සිංහරාජ වනාන්තරයේ එක කොටසක පොඩි ට්‍රැවල් එකක් යන්න නම් ටිකක් අමාරුයි. දැන් නම් අපි රක්ෂිතේ මැද්දටම වගේ ඇවිල්ලා තියෙන්නේ නේ. රක්ෂිතේ ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ. මෙහෙමම ගිහිල්ලා සිංහරාජය ඇතුළට යයිද දන්නේ නැහැ නේ. කමක් නැහැ සිංහරාජය ගියා හා සමානයි. පෙරේදා ගියා නේද? ඔව්. මේ වගේ තියෙන්නේ. ඔව් මේ වගේ මීට වඩා ලස්සන දොළපාර මේකත් ඉතින් ලස්සනයි. අම්මෝ මේ පැත්තෙනුත් උඩහට යන්න පුළුවන්. දොළ දිගේ යනවා දොළ පටන් ගන්නෙ කොහෙද දන්නේ නේද? අප්පට සිරි මෙන්න මෙතනක් තියෙනවා පොඩි පොට් එකක්. දොළ දිගේ ගොඩාක් උඩට ඇවිල්ලා තියෙන්නේ. යන්න ලස්සනයි නේ. යන්න ලස්සනයි. ඉතින් යහට බැටරි ප්‍රශ්න තමයි තියෙන්නේ. අස්කඩාගෙන වැටලා තියෙනවා. බස් උඩින් ගල් උඩින් මොකද්ද?